සංවර්ධන ක්‍රියාවලිය වලට යනකොට අපිට දැන් කරන්න පුළුවන් දේවල් මගේ හැරිලා තියෙනවා. ඒවත් අපි කරන්න ඕනේ කියන කාරණේ මතක් කරන්නේ. දැන් ඇත්තටම දිල්ක දැන් මේ කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගැන අපි කතා කරමු. කාර්මික විද්‍යාල ආරම්භයේ දැන් ජර්මන් ටෙක් එකට තියෙන පිළිගැනීම කාර්මික විද්‍යාලයට නැති වුණේ ඇයි? අපි සරලව ඒ තර්කෙ එමු. මේ නොතිබෙන්නේ හේතුවක් තියෙනවා. දැන් කටුනායක TTI ආයතනය, ඉංජිනේරු තාක්ෂණ ආයතන තියෙන පිළිගැනීම ඇයි තවත් අපේ කාර්මික ආයතනයකට නැත්තේ? එහෙනම් ඉතිහාසයේ මොකක් හරි වැඩ අඩුවක් වෙලා තියෙනවා. හැබැයි අද මගේ ඒ අඩුවට වග කියන්නේ කවුද? ඔව් දැන් මගේ වගකීම දිල්කා මගේ භාවිතා මගේ වගකීම තමයි මේ ඉතිහාසයට ඇඟිලි දික් කිරීමේ වැඩක් නැහැනේ. ඒ වගකීම අද මම බාර ගන්න ඕන. එදා හිටපු ඇමතිවරයා, එදා හිටපු පක්ෂය, එදා හිටපු ආණ්ඩුව ඒක අදාළ නැහැ. ඒක කාගේ අතින් හෝ වරද්දක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වැරද්ද ඉතිහාස ඇඟිලි දික් කළා මට මගහරලා යන්න බෑ. අද මමයි රට ඉස්සරහදී වගකීම බාර ගන්නට ඕන. අද මම මගේ ආයතන ප්‍රධානීන්ට අපේ මේ ආයතන වල සීල සේවකයන්ට අපි පවුලක් විදිහට කටයුතු කරන්නේ දෙලක අපේ අමාත්‍යාංශය අපි මෙවුන්ට දෙන අභියෝගය තමයි ඒක. මම කියන්නේ දැන් ඔබ දකින්නෝනේ දැන් කලාපීඨයේ දරුවෝ ගිහිල්ලා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරාට ඔබ දකින්නෝනේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන දරුවෝ කොහෙවත් ගිහිල්ලා අපිට රැකියාව දියව කියලා උද්ඝෝෂණයක් කරනවා ඔබ දැකලා නැහැනේ. මාධ්‍ය වේදිකාවක් විතර දැකලා නැහැ. කටුනායක TTI ආයතනයේ දරුවෝ කවදාවත් ඔබ දැකලා නැහැ කොටුවේ දුම්රිය පොලිස් තරහට ගිහලා උපවාසයක් කරනවා අපිට රැකියාව දියව කියලා. ඒතර ඒ තත්ත්වයට අපි අනිත් කාර්මික විද්‍යාල එන්න ඕන. ඒ තත්ත්වයට අපේ අනිකුත් වෘත්තීය පුහුණු ආයතන එන්නට ඕන. අපේ කියලා කියන්නේ රාජ්‍යාංශය විතරක් නෙමෙයි දිල්කා. දැන් ඇත්තටම රාජ්‍යාංශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙන්නේ 498ක් විතර ලංකාව පුරාම. පුද්ගලිකාංශය තියෙනවා 400 ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. පුද්ගලිකාංශයේ රාජ්‍ය නොවන සංවිධානවල. එතකොට මේ මාතෘකාවේදී රාජ්‍යාංශය කියලා එහෙම වෙන් වෙන්න බෑ. වෙන් වෙන්න මම කැමතිත් නෑ. අපි සියලු දෙනාම එකට මේ අභ්‍යාසයට එකතු වෙන්නට ඕන. එකට එකතු වෙන්නට ඕන. එකතු වුණාම තමයි මේ කියන අපේක්ෂිත ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට